Hello boys and girls. සාදරෙන් ආදරෙන් පිළිගන්නට කාලුත් වීඩියෝ එකට. එහෙනම් ඔය යටින් දින subscribe button එකත් ඔබාගෙනම එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙතන hina වෙන උන්ට කොන්දපන් නැහැ. එම්ම කියන්නේ එපා කියන්නේ මේ වගේ අම්මලත් ඉන්න රටක බලමු. ඇහැටවත් ලස්සන නැති ළමයිගේ අම්මෙක්වත් එන්න මං කැමති නෑ. කැමරාවට උචිතම දරු. මට කෑල්ලක් උනත් මගේ නම් මගේ. මේ ළමයි විතරක් නෙවෙයි මට ළමයි කවුරුත් එකයි. ඉතින් මට වෙන ළමෙක් මේ වගේ ළමෙක් දැක්කත් මට ඒ වෙලාවටත් දුකයි. ඉතින් මට හිතෙනවා මට පුළුවන්කමක් තියෙනම් මම ඒ ළමයි තරඟ ගිහලා මගේ ගෙදර තියන්න හදලා. ඔයා හරි විශිෂ්ට තාත්තා කෙනෙක්. ඇත්තමයි. ඇහැට ලස්සන. අර ගෑණි කියනවා ඇහැටවත් ලස්සන නැති දරුවෙක් නම් මගේ මොකද මගුලක් කියනවා. ඒකට බලන්න දෙවෙනි එකේ ඒ තාත්තගේ නොඋනත් එයාට දරුවෙක්ලු. කොච්චර දරුවෝ ඉඳියා ගෙදර අරන් ඇවිල්ලා හදනවලු. අර පළවෙනි එකේ නිලියන් නේද? ඇයි බං එහෙම? දැන් හසිතා කැත කියන්නේ ඕ කැත දරුවෙක් ඉපදුණා කියන් වර පළවෙනි ගෑන්ඩ්. උඹලා හිතන්නේ මොනා කරයිද? දැන් හැටක්ක ලස්සන නැති දරුවෙක් නැත්තම් මම මගුලක් කියනවා. මොනා කරයිද දන්නේ නැහැ නේ බා. උඹලට හිතෙන දේ ඔය යටින් කමෙන්ට් එකක් දාන්න යම. යාළුවගෙන් කීයක් හරි ඉල්ලුවම බලමු අපි. යාළුවෝ නෙමේ උඹලා සාප ණයට අරන් කන්නේ කොහමත් අත්ති සත්තේ නෑලු. අවසාන වශයෙන් මූමගේ ණය ටික ගෙවලත් නෑලු. මොන කැඩේම දැම්මත් මන්නම් ආයේ දෙන්නේ නෑඩෝ. කොල්ලා ගාඩක් පොතුයි නීති වගන්ති. උඹට කියලා විශේෂ නෑ මං එකයි සල්ලි ඉල්ලද්දී. අද හෙට දෙන්නම් කීයක්දී. උඹලා බොරුවේ ප්‍රතිමූර්ති. ආහා බොල් ණය තිබ්බොත් වෙන්නේ නෑ උඹට යෝගී. රද්ද චවියා උඹට හාවිස් නෙමෙයි ඩෝ. මං ලොකු බැලිලා කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවෙන් හුකා. මේ අර සැනි ස්මෝකියෝගේ සැනි අර ඩිස් එක ගව අන්න ඒක වගේ එකක් මේ මුන්දෙල්ල ගහලා තින්නේ බලමු අපි ඉතුරු ටික ඉස් කරනවද නාගනි උත්පේක ලබ්බේ සල්ලි ඔබ කැ ඔබ දුන්නේ 10 කියන්නේ නිකන් ලක්ෂයක් ඔබ දන්නවා මගේ නන්නොත් ඉන්න පුරුද්ද ඒ උන්නත් ඒ හුත්ත ගැන කියනවා ඔබ වරුවක් මොන හුත්තක්ද මං සල්ලි නොදි ඉදිරි දුනද සුද්ද දවසක් මං ගැනම හිතුවද සුද්ද ඔබ ඔය බැලි කියන එක මගේ අයියා උටවද්දන් දැම්මොත් මම දෙන්නේ නෑ සල්ලි මං පොල්ලා ණය ගත්තේ දෙන්න තියන්නේ මං පොල්ල උඹ මට කියන්නේ පොල්ලා ණයට ගත්ත සල්ලි සතියෙන් දෙන්න මල්ලි ලක්ෂ ගණන් ණය තියෙන පොල්ලා අලුත් අවුරුද්ද ලෙලට හිඳිලා රෙද්ද ගමටම ණය ඇති පොල්ලා උඹේ ඔය සල්ලි කියාගනි හුත්ත මුඩි දාගල්ල මොකක්ද ඌ කිව්වේ ඌ කන්ෆියුස් වෙලා ඉන්නේ බ්‍රදර්ස් සුපිරි ගත්තා ඉතින් දිගට මාරි යන්න ඕනේ කොල්ලෝ සුපිරි අම්බෝ ඒ මල්ලි නම් චර්තයක්ද කොහෙද බලමු යෝ මූට වඩා ලොකුයි නේ ෂර්ට් එක Bila baba adu nora basada mapetaka ilin sota denne nette umballage mohondata utter recipe inne awutenne mukadan russan Psych! That's the wrong number! ඉගෙන ගැහුවේ. ආඩෝ වැදගලු උඩ මොකක්ද වෙලානේ කංගට්ට පොඩි කරනවා වීඩියෝ එකක් දාගන්න. පොලිසිරනේ අය ගහන්න පොලිසිර එක්ක යම් ගහන්න. අයියේ කනට ගහලා මේ පොඩි එකාගේ මේ බෑරෝ මේ සල්ලිල්ලා දෙන්නතු කනට ගහනවා පොඩි උන්ගේ සෙට් එකක් එක. මේ ඇගේ හැටියට නෙමෙයි. අරන් උඹලා ගංජා මොනවා හරි ගහලා ඉතියා 100ක් ඉල්ලලා දෙන්නේ නැහැ කියලා කනට ගහලා. මූද මොන? මේ තව සෙට් එකක් ඉදලා මෙයාත් අඩෝ පව් අනිසෙට එක කවුද? එක කරේ කතාවන එක එනවා. මොකද නම්බර? නැත්නම් මෝ අර පොලිසිය රයන්. එපා කිසිම chance දෙන්න බෑ. කිසිම chance දෙන්න බෑ. ලියෝ
අඩෝ පව් බං ඒ පොඩි එකා වඳිනොත් එක්ක බලත් පොඩි කාලේ ඕක කරන්න ඇතින් සල්ලි ගත්තේ නෑ ඉස්කෝලේ පොඩි උන්ගෙන් ගහලා එයි බං එහෙම කරන්නේ පව් බං ඒ පොඩි එකා බලන්න ඌ වඳිනොත් එක්ක දන ගහලා වඳිනවා අර ඌ හාමුදුරුවෝ දන්නේ හිටන් ඉන්න එක ඌට ගෙව්ව වඳගන්නේ මුක්කුද බං මේ මු පොඩි එකයි පොඩි එකා පව් මෝඩ හැත්ත මේ වගේ මෝඩයෝ ඉන්නවනම් බලයි ගල් පැත්තේ මේ වගේ මෝඩයෝ ඉන්නවනම් ඔය යටින් කමෙන්ට් එකක් දාන්න යම කඩහඬකුත් එක්ක හදවත් පිටන්නේ කලාතුරකින් බලමු සින්දු ආස්සේ කියලා උඩින් දින බලමු සින්දු කියන්න ඕනේ. පස්සේ ගෙදරට මල් පොකුරක් හරි අරගෙන ගිහලා අකලා ගෙදරට ගිහලා අච්චි බොබි සෝරි මිස්කින් වුණ කිව්වනම් ඕකේ. බෝට් එක හම්බෙච්ච ගමන්ම පිස්සු ගෙලින්න ගත්තා. ඒ කියන්නේ මේක සතුට වෙලා පපුව අල්ලගෙන මෙහෙම බෙල්ලට කඩලා බොහොම ස්තුතියි කියාගෙන Psych! That's the wrong number! මුල මතු දින ඍතු වෙනු Камине в 6 утра Фотография твоя Горят ඒක කියන වෙලාවක් තියෙනවා කෝච්ට. ඒක කියන්න ඕනේ පර්සනලි ඒකට තමයි කෝච් කෙනෙක් ඉන්නේ. ඒක මේ මුළු රටක් ඉස්සරහ ලෝකයක් ඉස්සරහ කියන්න ඕනේ නෑ. මේක බොහොම රහසිගතයි. රටක් ලෝකයක් ඉස්සරහ වැරදි පෙන්නලා දෙන්න ඕනේ නැහැ. වැරදි පෙන්නලා දෙන්න ඕනේ රහසිගතව කියන එක අපි හතර දෙනාම දැනගෙන හිටපු එකක්. මගුල් කරලා අඩෝ පළවෙනි එක දැක්කද පළවෙනි එකේ මං හිතන්නේ හිරුස්ටා එකේද හිරුස්ටා එකේ අමල් අර සින්දුව කියද්දි ඒක එල්ලම වෝට් එක දීපන් සතුටට මොකක් හරි වෙන්නේ නැති. ඒක මේ කියන්නේ මගුල් කරලා හරියන්නේ කියලා. අර දෙවෙනි එකේ බල දැක්කද? වෝට් එක ගත්තා ඒකෙලට සින්දුව කියන්න බැරි වෙනවා කෝච්ලා හතර දෙනා ගිහිල්ලා. ඇයි බං එහෙම කරන්නේ මේ මිනිස්සුන්ට? ඇයි එහෙම කරන්නේ? මුන්නා මාම්මා සක්කිලිවා කොච්චර දුක හිතෙන්නේ නැද්ද ඒ කෙල්ලට? ඒකට දෙවෙනි එකේ දැක්ක උන්නම් දෙවිවරු මචං ඈ. රෙස්පෙක්ට් දෙවෙනි එකේ ඉඳපු කෝච්ලාට. එහෙනම් boys and girls අදට වැඩේ ඉවරයි. එහෙනම් අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.